හායි ළමයි කොහමද ඉතින් ඔයාලා මේ ගොඩ දිනෙක මගේ වීඩියෝ බලලා තිබුණා. ගොඩක් ලංකාවේ කට්ටිය තමයි ක්‍රීම් එකක් කියන්නේ මොකක්ද කියලා මගෙන් අහලා තිබුණා. ඒ ගැන පැහැදිලි කරන්න තමයි මම මේ පුංචි වීඩියෝ කරන්න බැලුවේ. මෙන්න බලා ගන්න. ඇසුරුම ඔයාලට මම මේ පෙන්නන්නේ. එතකොට අපිට මේකෙන් ගන්න පුළුවන්. මේක නැති වුණොත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෑම එක හදාගන්න බෑ කියලා ඔයාලා හිතන්න එපා. මෙන්න මේ විදිහට අපිට මේ තුන අරගෙන අපිට කවලම් කරුවොත් මේ රස අපිට එනවා. මේ රස ගන්න පුළුවන් මේ තුනම අපි එකට කවලම් කරගත්තොත්. ඒකට අපිට දැන් මේ දෙකටම කිරි එක නැති වුණොත් අපිට දැන් මේ කිරි එක දියර කිරි බොන කිරි එක නැත්තම් අපිට මේ දෙක එකතු කරලා වතුර ඩිංගක් අපිට ඒකට එකතු කරගන්න පුළුවන්. වතුර බොන ඕන වතුර જાතියක් අපිට මේ දෙක එකතු කරලා කිරි වෙනුවට අපිට වතුර එකතු කරගන්න පුළුවන්. එතකොට මේ රසම අපිට ගන්න පුළුවන් ඒකේ. ඔන්න මගේ වීඩියෝ එකට ඔයාලා මම ක්‍රීම් එකක් කියන එක මොකක්ද කියලා පැහැදිලි කරලා පෙන්නලා දෙනවා. එහෙනම් ගිහින් එන්න බුත්සරණයි. ඒතර අපිට ඒක බැරි වුණොත් එම ලංකාවේ නම් අපිට මේ පොල් කිරි ගන්න පුළුවන්. පොල් කිරි මේ පොල් කිරි කියන්නේ දියර කිරි නෙමෙයි උකු කිරි වලින් උනත් අපිට මේ ටික හදා ගන්න පුළුවන්. එහෙනම් මගේ වීඩියෝ එක බලලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් මං ගිහින් එන්නම් බුත්සරණයි. බායි.